ආද්වය කියලා වචනයක් නෙදුන්නේ. ආද්වය, අද්වය, ධර්මය කියලා වචනයක් තමයි මට දුන්නේ ලියන්න කියලා. ඊට පස්සේ මට මේ පරිච්ඡේදයෙන් ලැබුණේ අසදස කියන කෙටි කරපු වචනයක් වෙනවා. ඒක අෂ්ටදස කියලා තේරුම් ගන්න කියලා කියනවා. අෂ්ටදස විශේෂ ධර්ම. බුදුවරුන්ට පවණක් පවතින ධර්ම තේරුම් ගත්ත බෝසත්තුරු මම දකිමි. මංජුශ්‍රී බෝධිසත්වයන්ට දේශනා කරා. ඒ වගේම ඔබ සඳහන් කරලා තියෙනවා දිත්වයෙන් සලකුණු නොවන බව දක්නා වූ බෝසත්තුරුන් මම දකිමි. ඒ කියන්නේ දිත්වයෙන් පෙන්වන්න බෑ. උසමිටි බවෙන් පෙන්වන්න බෑ. කළු සුදු බවෙන් පෙන්වන්න බෑ. නිවන සහ සසර කියන දෙකෙන් පෙන්වන්නත් බෑ. එතන සඳහන් වෙන්නේ පරිනිර්වාණ ධාතුව දැකීම වෙන. දිත්වයෙන් සලකුණු නොවන. දිත්වයෙන් සලකුණු නොවන දෙයක් නැහැ කියලා ඕන කෙනෙකුට හිතෙන. උස තියනවා නම් මිටි තියෙනවා. මිටි තියනවා නම් උස තියෙනවා. මේ දෙකම නැත්තම් තියෙන්නේ ශූන්‍යත්වය වෙනවා. දිත්වයෙන් සලකුණු නොවන ධර්මය දකින බෝසත්වරු මා දකිමි. ඒ කියන්නේ පරිනිර්වාණය දකින්න පුළුවන් බෝසත්වරු මම දකිමි. එහෙමයි සඳහන් වෙන්නේ. දිත්වයෙන් සලකුණු නොවන. දිත්වය නැතුව දේශනා කරන දෙයක් නැති වෙන ලෝකයේ තුල. දිත්වය නැතුව දේශනා කරන දෙයක් නැති වෙන ලෝකයේ තුල. නමුත් මංජුශ්‍රී බෝධිසත්වයන්ට බුදුන් වහන්සේ දේශනා කරනවා දිත්වයෙන් සලකුණු නොවන ධර්මයන් පිළිබඳව දන්නා බෝසත්තුරු මා දකිමි කියලා කියනවා. ඒ කියන්නේ පරිනිර්වාණය ගැන දන්න බෝසත්තුරු මා දකිමි කියන එක වෙනවා. දිත්වෙන් තොරයි පරිනිර්වාණය. නියම නිර්වාණය තමයි එතන සඳහන් කරලා තියෙන්නේ. මේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ පැටලිච්ච තැන් අරන් එන්න කියලා කියනවා. පැටලිච්ච තැන්. ඒ වගේම මේ සූත්‍රයේ යම් තැනක් පැටලිලා තියෙනවා නම් ඉස්සරහට යන වෙලාවට ඒක ලිහෙන්න. සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ තියෙන මප්පෝ සමය කියලා. ඒක තේරෙන්නේ නැහැ. ඉස්සරහට යන වෙලාවට කියනවා ධර්මයේ පසු දවස මප්පෝ කාලය කියලා. අර ධර්මයේ පසු දවස කියන එකේ අකුරු වැඩි නිසා එතෙන්ට මප්පෝ දාලා තියෙනවා. ඒ වගේ වචන තියෙනවා නම් සූත්‍රය තුලින්ම ලියා ගැනීමට තව තැනක ඒක විග්‍රහ කරලා තියෙනවා. එහෙම විග්‍රහ කරපු තැනක් තමන්ලට මුණ ගැහෙන්නේ නැත්තම් මෙතෙන්ට යොමු කිරීම වැදගත් වෙනවා. සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ ඕනම පරිච්ඡේදයක් රැගෙන එන්න කියලා කියනවා. මොකද සූත්‍ර ලියන්න ඕන ඉස්පිලි පාපිලි නොවරදින්න වෙනවා. ඒ වගේම සමහරක් සූත්‍ර අෂ්ටදස අසදස කියලා දාන්න ඉඩ තියෙනවා. අෂ්ටදස විශේෂ ධර්ම කියන එකට අසදස විශේෂ ධර්ම කියලා දාන්න ඉඩ තියෙනවා. ඒව තේරෙන්නේ නැති වෙනවා. එතකොට මහ බෝධිසත්වයන්ට ඒක යොමු කළා අසා දැන ගැනීමට හැකියාව තියෙනවා. දැන් මට ප්‍රශ්නෙට යොමු කරලා තිබුණේ ආද්වය වෙනවා. නමුත් පරිච්ඡේදය තුල තියෙන්නේ දිත්වයෙන් සලකුණු නොවන ධර්මයන් දකින බෝසත්තුරු මා දකිමි. දිත්වයෙන් සලකුණු නොවන කියලා කියන්නේ පරිනිර්වාණ ධාතුවට වෙනවා. දිත්වයෙන් සලකුණු වෙන්නේ නැහැ. ඒ කියන්නේ නිවන සසර කියන දිත්වයෙන්වත් සලකුණු වෙන්නේ නැහැ. මොකද්ද? පරිනිර්වාණ ධාතුව. දිත්වයෙන් සලකුණු නොවන ධර්මයන් දකින බෝසත්තුරු මා දකිමි. ඒ බුදුන් වහන්සේ මංජුශ්‍රීට දේශනා කරන එක වෙනවා. තාම මංජුශ්‍රී දිත්වයෙන් තොර තැනක් හොයාගත්ත කෙනෙක් නොවෙනවා. නමුත් බුදුන් වහන්සේ දේශනා කරනවා එහෙම හොයාගත්ත බෝසත්තුරුත් ඉන්නවා කියලා කියනවා. එහෙම හොයාගත්ත බෝසත්තුරුත් ඉන්නවා කියලා. බහිසජ්ජා රාජ බෝධිසත්වයෝ දිත්වයෙන් තොර ධර්මය හොයාගත්ත කෙනෙක් වෙනවා. ගද්ගදස්සර බෝධිසත්වයෝ
දිත්වයෙන් තොර ධර්මය සොයාගත්ත කෙනෙක් වෙනවා. අවලෝකීතේශ්වර බෝධිසත්වයෝ දිත්වයෙන් තොර ධර්මයේ අයිතිකරුවා වෙනවා. ඒ කියන්නේ පරිනිර්වාණයේ අයිතිකරුවා අවලෝකීතේශ්වර වෙනවා. විශ්ව දොරටුව වෙනවා. මේ ධර්මය අරන් එන්න ගෙනල්ලා සම්පූර්ණ පරිච්ඡේදය පළ කරන්න ධර්මය නම් සියල්ල ලිහිදීමේ බලය මා සතුව පවතිනවා. හැබැයි ගේන්න ඕන මොනවයි? සද්ධර්ම පුණ්ඩරීක සූත්‍ර. ඒවා ලියලා තියෙන්නේ සිංහලෙන් වෙනවා. කිසි විටක ගේන්න එපා. ඒවම් මේ සුතං ඒකං සමයං භගවා සාවත්‍යං විහෙරති 제තවනේ. ඒකේ තියෙන්නේ මා විසින් මෙසේ අසන ලදී 제තවනාරාමේ බික්කුම් බික්කුවේ අතකෝ අඤ්ඤතරා දේවතා. මේ කට්ටිය එකතු කරලා දේශනා කරපු ධර්මයක් කමය කියලා ඒක සිංහලයට පරිවර්තනය කරාම එහෙම එකක් වෙනවා. පාලි නැතුව සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය විතරක් අරන් එන්න කියලා කියනවා. පාලි තේරවාදී ත්‍රිපිටකයේ මේක තියෙන වාද වෙන. නමුත් සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ යම් ස්ථානයක් කැටි කරලා තියෙනවා නම් එය මට ගෙනල්ලා පෙන්නලා ඒක ලියා ගන්නාමෙන් ඉල්ලා සිටිනවා. දැන් මට උඩින් දාලා තිබුණේ අද්වය ධර්මය යනු කුමක්ද කියලා වෙනවා. එතකොට ඒකේ තියෙන වචනේ අරගෙන ඉවෙලා පළල් කොල්ල බැලුවෙන් පස්සේ ඒකේ තියෙන්නේ අද්විතීය සහ අද්දුටු කියන එක වෙනවා. නමුත් ප්‍රශ්නය යොමු කරන්න අදහස් කරලා තියෙන්නේ දිත්වයෙන් තොර වූ ධර්මයන් මොනවද මහ බෝධිසත්වයනි? දිත්වයෙන් තොර වූ ධර්මයන් මොනවද? එකයි තියෙන්නේ. ඒක පරිනිර්වාණය වෙනවා. මංජුශ්‍රී බෝධිසත්වයන්ට බුදුන් වහන්සේ මෙසේ දේශනා කරන දිත්ත ධර්ම වලින් තොර වූ සලකුණු කරන්න බැරි දිත්වයෙන් සලකුණු කරන්න බැරි කළු සුදු වලින් උසමිටි වලින් සසර නිවනෙන් සලකුණු කරන්න බැරි ධර්මයන් දකින බෝසත්වරු මංජුශ්‍රී බෝධිසත්වෙනි මා දකිමි. මංජුශ්‍රීටනේ දේශනා කරන්නේ. මංජුශ්‍රීට තමයි දේශනා කරන්නේ. එයා තාම පරිනිර්වාණය දැක නැගිට ධර්මරාජෙක් නොවෙනවා. ධර්මරාජෙක් වෙන්න උත්සාහ කරන කුමාරයෙක් වෙනවා. කුමාර භූත මංජුශ්‍රී. මංජුශ්‍රීට කියනවා මේ මම හැරුණකොට බුදුන් වහන්සේ හැරුණකොට තව බෝසත්තුරු සිටිනවාය දිත්වයෙන් සලකුණු කරන්න බැරි ධර්මය අවබෝධ කරගත්ත අය මා දකින්නවා කියලා කියනවා. අපි අහලා තියෙන්නේ බුදුවරු විතරයි ලෞතර බුදුවරු විතරයි දිත්වයෙන් තොර ධර්මය අවබෝධ කරලා තියෙන්නේ කියලා. බෝසත්තුරුන්ට තාම බෑ කියලා. නමුත් බුදුන් වහන්සේ දේශනා කරනවා මංජුශ්‍රී කුමාරයන්ට දිත්වයෙන් තොර මා හැරුණකොට ධර්මය අවබෝධ කළ බෝසත්තුරු ඇත කියලා. ඒ අයගේ නම් තුනක් මම පෙර සඳහන් කරා. ගද්ගදස්වර, බහිසජ්ජාරාජ, අවලෝකීතේශ්වර. මේ තුන් දෙනාට හැකියාව තියෙනවා. දිත්තෙන් සලකුණු නොවන ධර්ම. කොහෙද තියෙන්නේ කියලා ඇහුවොත් ඒකට කියන්නේ පරිනිර්වාණ ධාතුව කියලා වෙනවා. නිවනට සසරට නිවන උසට මිටි කළුට සුදු ආකාරයෙන් දිත්තය නැතුව අනුශාසනාවක් නැත කියලා කියනවා. දිත්තය නැතුව අනුශාසනාවක් නැත. නමුත් දිත්තයෙන් සලකුණු නොවන ධර්මය දකින්න පුළුවන් අයද බෝසත්වරු අතර ඇත. ඒ කියන්නේ බුදු වෙන්න සුදුසුකම් ලබලා බුදු වෙන්න පුළුවන් බුදුකය නොලබන බෝසත්වරු ඇත කියලා තමයි මෙතන කියලා තියෙන්නේ. දිත්වයෙන් සලකුණු නොවන කියලා කියන්නේ පරිනිර්වාණය දකින්න පුළුවන් හැකියාව ඇති බෝසත්වරු ඇත කියලා පෙන්වන්න කියපු වාක්‍යයක් වෙනවා. දිත්වයෙන් සලකුණු නොවන. පරිච්ඡේදය ගෙනාවන් පස්සේ තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ කොතනද කියලා මටද බලා ගැනීමට හැකියාව තියෙනවා. පරිච්ඡේදය අරන් එන්න. ප්‍රශ්න මතුවෙනවා නම් ඒව කරුණාකර යොමු කරන්න. සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ වර්ධ පිරිමිහිට ප්‍රඥා පාරමී ලංකාවතාර විමල කීර්ති නිර්දේශ ඕනම සූත්‍රය
තුල තියෙනා වූ වචනයක් තේරෙන්නේ නැත්නම් සියලු වචනවල අරුත් දැනගත්ත කෙනෙක් ගාවට ගිහිල්ලා ඒක ලියාගත යුතු වෙනවා.